ඒ වීඩියෝ එකක් කරන්න හිටියේ මේ ජනාධිපතිතුමා ගන්න තීන්දුව තීරණ රටේ ජනතාවට කොච්චර දුරට බලපානවාද කියන තීන්දුව තීරණ වල අපි ගන්න ඕන. මොකද මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන්නාට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ඊට පස්සේ මේ රණසිංහ ප්‍රේමදාස ඊට පස්සේ ජී.බී. විජේතුංග චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වගේ දැවැන්ත නායකයෝ මේ රට පාලනය කරා විධායක බලතල තියාගෙන. ඒ තන්රු කුමාර දිසානායක මැතිතුමා විධායකය ජයාටත් වඩා ජේ.ආර්. ජයවර්ධන මහතාටත් වඩා ඉහළින් ගෙනියන බව තමයි පේන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන ඔය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ සහ මාලිමා සමාජිකයින් හොඳට දැනගන්න ඕන මේ රටේ අඩුම බහුතරයකින් මේ ජනාධිපති පදවියට ආපු ජනාධිපති කෙනෙක් තමයි අපිට මේ වෙනකොට ඉන්නේ. ඉතින් ජනාධිපතිතුමා මොන පැත්තක හිටියත් අපිට ජනාධිපති අපේ ජනාධිපති කවුද? අනුර කුමාර දිසානායක මැතිතුමා. ඉතින් අනුර කුමාර දිසානායක මැතිතුමා මේ විටින් විට තුප්පහි විදියට මේ විකට ජවනිකාව රඟපාන එක අපේ ජනාධිපති මේ කියලා කියන්න පුළුවන් වාතාවරණයක් නැහැ. කටින් කතා කරන සෑම දෙයක්ම බොරුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් බොරු කියන එක ජනාධිපතිතුමාට සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. දැන් හොඳට තේරෙනවනේ ඒක පැහැදිලිවම තේරෙනවා. ලොකු හාමුදුරුවන්ගේ ලියුම් වලට මොකද උනේ කියලා බැලුවට පස්සේ ඔය 22 වෙනි සංශෝධනය බැලුවට පස්සේ ඔය අපිට මේ පණිවිඩ දැනගන්න ලැබෙනවා කියන්නේ මාධ්‍ය ජාලවල හැමතිස්සෙම සැරසන මේ හැම එකේම මේ පීචම් පුටුවට වැටලා තියෙන කවුද? මේ රටේ විධායකේ සම්පූර්ණම සාමුලින් නීතිඥයෝ ටික ගියල්ලාට පස්සේ ඒ තර්ක ගොඩනගන්න බෑ. ඊට පස්සේ හාමුදුරුවන්ගේ ලියුම එව්වට පස්සේ හම්බුණා කියනවා නෑ කියනවා හම්බුණා කියනවා නෑ කියනවා. ඒ වගේම හෙන්චයිලා ටිකක් ජනාධිපතිතුමාව අමාරුවේ දානවාද බලන්නේ ඔය වටේ ඉන්න කාලකන්ණි ටික. කොහොම හරි ජනාධිපතිතුමාට පාර බහින්න බැරි වාතාවරණයක් තියෙන. කිරිසප්පයා පවා දන්නවා අනුර කුමාර දිසානායක කියන්නේ මහා බොරු අංචා අනම්මනම් කරන පුද්ගලයෙක් කියලා. ඉතින් ඊට අමතරව කතා කරනවා ජනාධිපතිතුමා මේ වගකීම අරගෙන මම වගකීම දරාගෙන මේ සිටුේෂන් ගොඩනගන්න අවශ්‍ය නැහැ. මේ සිස්ටම් එක දුවනවා. මේ සිස්ටම් එක රිනත් නැතුව ධනත් නැතුව ජනාධිපති පාලනය කරගෙන යන්න විතරයි තියෙන්නේ. දැන් එක අනවශ්‍ය විජ්ජුම්බර ඔළුවේ තියෙන හින්දා මේ සිස්ටම් එකෙන් පිටපනිනවා. පීල්ලෙන් පිටපනිනවා. ඒ පීල්ලෙන් පිටපනින එක තමයි ඔය නීතිඥ සංගමේ සභාපතිවරු එහෙම ඇවිල්ලා කතා කරලා කියන්නේ ජනාධිපතිතුමා මේක මේ විදිය වෙන්න ඕන මේ විදිය වෙන්න ඕන කියලා. ඉතින් හරි සරලයි. විය යුතු දේ මොකද්ද කියලා සාධාරණ සිතුවිල්ලකින් තේරුම් අරගෙන මෙන්න මේක කර යුතුයි කියන එක කරන්න ඕන. හැමෝටම වෙන්න ඕන ජනතාවට සුබ සාධනය වෙන එකනේ වෙන්න ඕන. මේකේ වෙන කිසි දෙයක් වෙන්න දෙයක් නැහැනේ. ජනාධිපතිතුමා ඇතුළු ඔය මාලිමා ආණ්ඩුව කරන්න ඕන මොකද්ද? ශ්‍රී ලාංකීය ජනතාවට තමුන්ගේ අනන්‍යතාවය, සිංහලකම, බෞද්ධකම ඒ තියෙන දේවල් පවත්වාගෙන එක් ජාතීන්ට විශේෂ විදියට සලකන්නේ නැතුව සරල සාධාරණ රේඛාවෙන් මේ කමට ගෙනියන්න තියෙන්නේ. ඒකෙන් පිට පනින සෑම අවස්ථාවකම තමයි මේ ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. ඉතින් ඊට වඩා ලොකු ප්‍රශ්න ටිකක් මේ රටේ තියෙනවා. මහ ජනතාවට තියෙනවා. දැන් පොළොන්නරුව පැත්තේ ගත්තොත් වතුර බිඳුවක්වත් නැහැ. ඒ මිනිස්සු කරවල කටු වගේ දැන් වෙයිලා තියෙන්නේ. ඉතින් මේ අනවශ්‍ය ප්‍රශ්න මේකස්සි දුවනවා මිසක් අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙන්නේ නැහැ. කෙලින්ම දැන් වීගොවියෝ ගත්තොත් මොකද රටේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩයස්පෝරාවට අවශ්‍ය කරන පොඩි ප්‍රෝග්‍රෑම් ටික කරගෙන යනවා. ඒ හේතුවට තමයි විග්නේශ්වර මහත්තයා ඊයේ කියන්නේ මමත් කැමති මේකට මාත් එන්න උනොත් මාත් එනවා කියලා. ඒ වෙයි පොඩි තල්ලු තියෙනවා. එකෙන් එකට පොඩි තල්ලු තියෙනවා. අපි කතා කරේ නැති වුණාට ඉන් ජනාධිපතිතුමා දිගින් දිගට මේ සිස්ටම් එක ගෙනියනවා නම් අපිට කටවහගෙන ඉන්න බැරි වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඒකින්ද ජනාධිපතිතුමා තීන්දුව තීරණ ගන්න අපි හැමෝගෙම ජනාධිපති විදියට. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක කියන එකනේ අපේ මතේ තියෙන්නේ. ඒ මතේට ඉඩ දීලා අපිට අපේ ජනාධිපතිතුමා කොන්දපණ තියෙන ජනාධිපති කෙනෙක්, එයා හොඳ ජනාධිපති කෙනෙක් කියන්න පුළුවන් වාතාවරණය ගොඩනගන්න නැත්තම් මේ රටේ ඉන්න තුප්පහිම බොරු වැඩියෙන්ම කියන මහා අශික්ෂිතම පුද්ගලයා අපේ ජනාධිපතිතුමා කියන தත්ත්වෙට අපිව දාන්න එපා. ඒ தත්ත්වෙට ගොඩ කරගන්න එපා. ඒක ඔබතුමාගේ ඉදිරි අනාගතයට සාර්ථක වෙන්නේ නැහැ. ස්තුතියි.